හැමෝම පිළිගන්නවා එනම් මගේ YouTube channel එකට. ඉතින් අද හදන්නේ අපි වපුරන්න හදන්නේ අපේ කුඹුර. අද විතර වීඩියෝ දෙනවා පෙරේලා. අද මගේ වාහනේ මේක තමයි. පුටාරේ තමයි ඉතින් කුඹුරට යන්න තියෙන්නේ. මොකද අද අපේ පැත්තට වැස්ස හොරනවා වැස්සෙනවා මේ මොටර් බයික් එකේ දැම්මේ නැහැ එළියට. ඉතින් උස්සගෙන ඉන්නවා යන්නේ. ඔන්නෝම කුඹුර පැත්තට මම උදේම යන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් කුඹුරට මේ දෙන්න අපි කුඹුරු පාර ඔන්න යන්නේ කුඹුරට ආවා. මං දැන් යන්නේ නිරදිගේ ගොවිලාල්ලාරන් අපි වපිරිල්ල පටන් ගන්න හදන්නේ. ඔන්න මෙතන ගොවිලාල්ල මේකෙන් තමයි පොරු ගහන්නේ දැන් අපේ වැඩට ආවම මේක. ඉතින් ඔන්න තමයි ගොවි ගන්න තමයි දැන් හදන්නේ. මේ ඉන්නේ අපේ අප්පච්චි. දැන් අපි ඉස්සෙල්ලා ගොවි ගාලා තිබ්බ ටිකක් ඒ ටික වපුරගෙන යනවා. වපුරද්දී ඉතින් මේක ලස්සන වැඩක්. එන හිමින් කරන්න ඕන. ඉවසීමෙන් කරන්න ඕනේ. ඕක ඉතින් අත්දැකීම තමයි අප්පච්චි නම් අවුරුදු දැන් 30ක් විතර ගොවිතැන් කරනවා. ඉතින් අප්පච්චිට නම් ගාණක් නැහැ. ඉතින් මාත් ඔහොමම ගොවි ගානේ මාත් දැන් අවුරුදු ගාණක් ගොවිතැන් කරනවා අප්පච්චිත් එක්ක කැම්පස් එකේ ඉන්න ගමන්. ඒකින්ද මේ ඉතින් අපිට මෙච්චර ලොකු දේවලුත් නෙමෙයි. හැමදාම වගේ ඉතින් කරනවා. ඒකින්ද ඉතින් මේවා සාමාන්‍ය දේවල්. ඉතින් වපුරනවා කියන්නේ ඉතින් හරියට ගොවි ගාන තියාගන්න ඕන. ගොවි ගානේ තමයි ඔය වපුරන එකේ දැන් අපි පාත්ති හදද්දී අනිවාර්යෙන් පාත්ති හදන්න ඕන විදිහට වතුර නැත්තම් කිසිම නැති වෙන තමයි පාත්ති හදන්නේ. වතුර හිටියොත් ඒ වතුර ටික බැහැලා යන්න තමයි ඔය ඇලවල් වතුර හිටියොත් වපුරන වීවැට ටික කුණු වෙනවා. ඒක හින්දා අනිවාර්යෙන් පාත්ති දෙපැත්තෙන් ඇදලා ඉස්සලා මේව කරන්න ඕනේ ඇලවල් වලින් බැහැලා යන්න වතුර. වක්කඩ වලින් බැහැලා ගිහින් වතුර අඩු වෙද්දි තමයි මේ විදිහට වපුරන්න ගන්න. ඉතින් ඔන්න දැන් අදට දවස් වශයෙන් ඔක්කොලා ඉවරයි. මේක ඉක්මනට ගත්ත වීඩියෝ එකක් මම ඉතින් ෂෝට් ටයිම් එකකින්ද. ඉතින් ඔහොම තමයි අපි මේ පුරුවේ ඉතින් වැඩ ටික ඉවරලා දැන් මම ගෙදර එනවා මේ විදිහට. ඉතින් හැමෝම අපේ channel එක subscribe එකක් දාන්න යන්න. හැමෝම එකතු වෙන්න. ඉස්සරහට ගොඩක් ලස්සන vlogs ඉස්සරහට දැක්කයන්න පුළුවන් කැම්පස් එකේම අපි. ඊට මම ඉස්සරහට අරන් එනවා date වෙයි. ඉතින් හැමෝම join වෙලා ඉන්න අනිවාර්යෙන්. subscribe කරන්න අපි follow කරන්න. එහෙනම් අපිට කියන ජය වේවා.